අපි නැවතත් ඔබ මේ එකතු වෙන්නේ බඩසරණිය ප්‍රෝග්‍රෑම් එකත් එක්ක මම හිතන්නේ අපි රස බැලුවා ඒ ස්නැක් එකේ ඒ කොම්බිනේෂන් එකේ රස මුසු ඇත්තටම වෙනස්ම රස මුසුවක් ඇත්තටම අපි ප්‍රේක්ෂකයන් ගොඩක් පොසිටිව් මෙසේජස් එවලා තිනවා ෂෙෆ් දුලාන් බොහොම ස්තුතියි ඒක හදන විදිහ අපිට පෙන්වන්න කරාට අපිට දුරකථන ඇමතුමක් එනවා කියලා අපි ඔහු සම්බන්ධ කරගමු හෙලෝ අපිට නම පොඩ්ඩක් කියන්න හෙලෝ සුපවිදි මහත්මයා ඔබට රූපවාහිනියේ ශබ්ද චුට්ටක් අඩු කරන්න පුළුවන් නම් මම හිතන්නේ අපිට තවත් පැහැදිලි වෙයි. හරිද? ඇහෙනවද? ඔව් හරි දැන් කතා කරන්න. මම කතා කරන්නේ තමුත්තේ ගමින්. මේ රිකෝටා චීස් කියන જાතිය මෙහෙ නැහැ. ඉතින් අපි කොහොමද ඔය කෑම ඔය රිකෝටා චීස් නැතුව හදන්නේ කියලා. ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. ඔබ බොහොම ස්තුතියි ප්‍රශ්නය යොමු කළාට. ෂෙෆ් ෆ්ලොයිඩ් මම හිතන්නේ මේකට පිළිතුරක් දෙන්න සුදුසුම කෙනා. මම හිතන්නේ රිකෝටා නිෂ්පාදනය කරන තැන් ගැන සෑහෙන දැනුමක් තියෙන පුද්ගලෙක්. ඉතින් අපිට කියන්න ෂෙෆ් ෆ්ලොයිඩ් මේ රිකෝටා නැත්තම් අපිට මොකද්ද මේකට පාවිච්චි කරන්න? රිකෝඩ නැත්තම් ඉතින් වෙන මගුලක් හදාගෙන කන්න තමයි තියෙන්නේ ඉතින්. රිකෝඩ නැත්තම් පාංගුයි පරිප්පුවක් හදලා ඒ වගේ මොකක් හරි බම්බක් හදාන්න පුළුවන් විදිහට කරන්න. හරි නිකන් මැරෙන්න හදන්න එපා. රිකෝඩ තම දෙකම මම අන්න හිතන්නේ රිකෝඩ තිය කියලා. ඕනනම් තිස්සමාරාමනේ මැදවච්චිට වගේ ගිහිල්ලා හොයාගන්න. එහෙම බැරි නම් පරිප්පුයි පාංගයක් කාලා මේ ජීවත් වෙන්න. හරි ෂෙෆ් දුලාන් රිකෝටා නැත්තම් ෂෙෆ් මොකද්ද රිකෝටා නැත්තම් පාවිච්චි කරන්න පුළුවන් අපේ ප්‍රේක්ෂකයාට මම හිතන්නේ දව්වක් ඕනේ මොකද්ද මේකට කරන්න පුළුවන් ඔව් අනිවාර්යයෙන් රිකෝටා නැත්තම් ඔයගොල්ලන්ට යූස් කරන්න පුළුවන් ක්‍රීම් චීස් whip කරලා ගොඩක් closest alternative is cream cheese is the closest alternative. ඉතින් රිකෝටා නැත්තම් cream cheese පාවිච්චි කරන්න පුළුවන් කියලා තමයි ඕස්ට්‍රේලියාව වල master chef තරඟ වැදිච්ච chef දුලාන් අපිට කියන්නේ. ඉතින් chef මං හිතන්නේ ඒක ගොඩක් උදව් වෙයි ඒ ප්‍රේක්ෂකයන්ට. බොහොම ස්තුතියි. හොයාගන්න. හරි. අපි ඊළඟට හදාගන්න යන්නේ මොකක්ද? දිනෝ අපි ඊළඟට හදාගන්න යන්නේ funky chicken noodle soup. funky chicken noodle soup එකක් තමයි. අපි funky මොකද්ද? funky කියලා කියන්නේ අපි දැන් ඉස්සලා කූනිස්සොන යූස් කරේ. ඉතින් ඒ තීම් එකේම ඉඳලා අපි මේ සැරේ යූස් කරන්න යන්නේ dried shrimp තමයි ඒ soup එකේ base එක. so අපි ගෙදර හදාගන්න පුළුවන් shrimp paste එකක් තමයි පෙන්නන්න යන්නේ. යකෝ කලින් දැන් ගෝනිස්සෝ කෑම දැන් මූ ඉස්සෝ කනවා යකෝ උෂ්ණ දේවල් විතරනේ මූ හදන්නේ මගේ පසරෙද ගෙඩිය උත්තේ වෙලා. alright අපි ඒ ගැන පස්සේ කතා කරමු මේ පස්සේ කතා කරමු අපි ඒ ගැන chef දුලාන් අපි මේකට අවශ්‍ය ingredients ගැන අපේ audience එකට මතක් කිරීමක් කරමු. okay අපේ funky chicken noodle soup එකට ඕනේ chicken thighs, vermicelli noodles, deep fried leeks, spring onion, chili as garnishes, dried prawns, red chili, leeks, lemon, carrot, onion, ginger, garlic, lemongrass, chicken stock, salt, pepper, oil, and coconut milk. අපේ funky chicken noodle soup එකේ garnish එක පිළිල කරන ආකාරය අපි දැන් බලන්න යන්නේ. අපි කරන්න යන්නේ deep fry කරනවා some leeks. ඒක තමයි අපේ crunchy garnish එක අපේ funky noodle soup එකට යන්නේ. run bun පැහැවෙනකන් මේක ඉක්මනට ෆ්ලෑෂ් ෆ්‍රයි කරන ආකාරය තමයි ඔබට මේ පෙනෙන්නේ. ඒක lightly brown වෙච්ච ගාම එළියට ගන්න ඕනේ. මොකද carry over cooking එකක් එක්ක මේ ගුණවරප කියන්නේ. නෑ ඒක මම හිතන්නේ මේ පොඩි ළමයි බලන ගුණවරප කියන්නේ මොන නෑ carry over cooking. ඒ කියන්නේ carry over කියන්නේ ඉදිරියට ඒක දිගටම පිසින මට සාමාන්‍ය ගුණවරප කියනවා තමසලා කට් කරනවා මූ ගුණවරප කියවට අවුලක් නෑ. right අපි ඒ ගැන අපි නැවත මාරියොත් නෑ ඒක කපලා දාන්න. පැහැදිලි කිරීමක් කරන්න ඕනේ මෙතනින් අදහස් කරන්නේ ඒ කියන්නේ ඒක දිගටම තව ඉස්සරහට cook කරනවා කියන එක තමයි carry over cooking කියන එක තමයි මෙතන අදහස් කරේ chef. නෑ මං හිතන්නේ එහෙම අදහසක් ඇතුව chef තුලාන අපිට කිව්වා කියලා. thank you chef. අපි බලමු අපි ඊළඟට මොකද කරන්න යන්නේ කියලා. We need to make the shrimp paste. For that, we got dried prawns. Hot water goes in. The reason for that is we need to make this shrimp or the prawns softer. So while that's actually softening, I'm going to start making the rest of the paste. So to that, I'm going to add some garlic, some ginger, lemongrass, some red chilies, and a bit of coconut oil. And also a little pinch of salt. Just going to smash that in. All the prawns goes in. The paste is done and it's going to look like that. So what we need to do next is marinate our chicken. So
So I'm going to use a little bit from our paste, about 1 tablespoon. Okay, really marinate that in. For the chicken, I'm going to pan fry it. We've been marinating that for about half an hour. So oil goes in there. The skin side always goes first. It smells amazing already because we've got so much flavor, layers of flavors in that chicken. It's time to flip. And look at that, skin is crispy. That's the reason we put skin side down first. All right, let's go make our broth. Pan goes in. We've got some coconut oil. So what we're gonna do now is we're gonna brown our onion, carrot, and leeks. Let's season that a little bit with a bit of salt. The vegetables are nicely brown. Now I'm going to add the shrimp paste and really cook that one off. 2 tablespoons. So just keep stirring, make sure you don't burn it. All right, let's deglaze the pan with some water. So for the seasoning for this, I'm going to add more salt, more chicken stock, and a little bit of pepper. So the veggies are tender now. Let's strain it. And if you guys like, you can just keep the vegetables inside, but I just want to have a clear broth. So the next ingredient that will go in here is our coconut milk. So this is our broth. Look at that. It's golden, it's coconutty. There's so many layers of flavor in this. The final ingredient that I need to add this is the citrus. That's going to really balance out the whole dish. As always, off the heat, lime, squeeze that in. So this is the broth for our funky noodle soup. Let's go pile this dish. First element, the noodles. Second element is our broth. Third, we're going to go with the chicken. The next one is the deep fried leeks we made. Spring onions, put around the dish. Shredded chili, that can go on top. A couple of coriander leaves around the dish as well. So there you have it, folks. That's my funky chicken noodle soup. ෂෙෆ් දුලාන් අපි වෙනුවෙන් පිළියෙල කරපු ෆංකි චිකන් නූඩල් සුප් එක තමයි මේක. ඇත්තටම ගොඩක් ලස්සනයි ඩිෂ් එක දිහා බලන්නත් මට තේරෙන විදිහට සුවඳින් රසත් ඒ වගේ වෙයි කියලා අපි හිතනවා නේද ෂෙෆ්? ලස්සන වුණාට ඉතින් රස කොහොමද දන්නේ අපි ටෙස්ට් එකක් කරලා බලමු. ඔව් හැබැයි අපි ෂෙෆ් දුලාන්ට මේ අවස්ථාව ලබා දෙමු ටෙස්ට් එක කරන්න නේද ෂෙෆ්? නෑ එහෙම ඕනේ නෑ. Do you know? Oh. මං හිතන්නේ දීනෝ නෙවෙයි මම මේක කරා. right. දීනෝ දාලා නෑ. ඉස්සල්ලාම බ්‍රොත් එක අපි ටේස්ට් කරලා බලමු. right. ෂෙෆ් ෆ්ලොයිඩ් මං හිතන්නේ මොකද ඩිෂ් එක ෂෙෆ් ෆ්ලොයිඩ්? හරි අපිට ලැබිය යුතු සංඥාව ලැබුණා. ඇත්තටම රසයි කියලා තමයි ෂෙෆ් ලා කියන්නේ. අපි චිකන් එක මම බලන්න නෑ ඔයා බලන්න එපා පොඩ්ඩක් ඉන්න චිකන් එක මම බලන්න. right. චිකන් එකත් හොඳට ඒ කියන්නේ මේ ඔක්කොම මම හිතන්නේ මික්ස් කරගෙන තමයි අපිට මේව කරගන්න. ඔක්කොම noodles එකත් එකතු කරගන්න. මම හොඳ කටක් ගන්නම් මේ වගේ එතකොට ලීක් සුත් ටිකක් ගන්න. ඔව්. ලීක් සුත් ටිකක් ගත්තා හරි. ඊට පස්සේ කටට දාගන්නවා නේ. ඔව්. හරි මං හිතන්නේ දේශීය ෂෙෆ් කෙනෙක්ගෙන් ඉටාලියන් සංඥාවක් අපිට ලැබුණා රස පිළිබඳව. ඇත්තටම බොහොම ස්තුතියි ෂෙෆ් දුලාන් අපි වෙනුවෙන් මේක පිළියෙල කරාට. මේක නම් පොඩ්ඩක් කියන්න ඕනේ මාස් ෂෙෆ් කෙනෙක්ගේ අතින්ම හදපුවක් වගේ තමයි. ඕ ඒ ප්‍රශංසාව Thank you chef. ගොඩක් වටිනවා ඇත්තටම ඒ ප්‍රශංසාව ගොඩක් වටිනවා. නවක එක්කෙනෙක්ට මේ කියනවා නම් මේක හොඳයි. right. ඔගොල්ලෝ හදලා බලන්න මේක හරි රසයි. ජේෂ්ඨකම පිළිබඳ සංසන්දනයක් අපි මේ අවස්ථාවේ කරන්නේ නැහැ. හැබැයි අපි සුළු විරාමයකට ප්‍රධාන පාලක මැදිරියට යමු.